දැන් අපි සාකච්ඡා කරන්න බලාපොරොත්තු වෙන්නේ 10 වසරේ ත්‍රිකෝණ දෙක පාඩම එන ගැටලුවක් සම්බන්ධයෙන්. අපි මුලින්ම බලමු ප්‍රශ්නය මොකක්ද කියලා. රූපයේ AB සමානයි AC වේ. ABC හිත් ACB හිත් සමච්ඡේදක O හිදී හමුවේ. BOC සමද්විපාද ත්‍රිකෝණයක් බව සාධනය කරන්න. අපි දැන් බලමු මේ ගැටලුව විසඳන්නේ කොහොමද කියලා. අපි මුල්ම පියවර විදියට මේක ලියන්න දෙන්නේ දත්ත. මොනවද මේ ගැටලුවේ දත්ත විදියට දීලා තියෙන්නේ කියලා බලමු. AB සමානයි AC වේ කියන එක දීලා තියෙනවා. එතකොට අපි මේ දත්ත තැනින් ලියන්න ඕනි AB සමානයි AC කියන එක. තව ඊළඟට තියෙන දත්තය වෙන්නේ ABC හිත් ACB හිත් සමච්ඡේදක O හිදී හමුවේ. අපි ඊළඟ දත්තය විදියට ඒ කරුණ ලියාගනිමු. මේ ගැටලුවේ අපේ ඊළඟ පියවර වන්නේ සාධනය කළ යුත්තේ. මොකද්ද දැන් මේ ගැටලුවේ අපිට සාධනය කරන්න කියලා තියෙන්නේ? BOC සමද්විපාද ත්‍රිකෝණයක් බව සාධනය කරන්න. ඊළඟ පියවර වෙන්නේ නිර්මාණය. අපිට මේ ගැටලුවේ නිර්මාණයක් කරන්න නැති නිසා මම මේ පියවර ලියන්න නැතුව ඉන්නම්. අපි ඊළඟට මේ ගැටලුව සාධනය කරන ආකාරය බලමු. සාධනය. කොහොමද දැන් මේක සාධනය කරන්න කියන්නේ බලන්න. මේකේ ABC ත්‍රිකෝණය සමද්විපාද ත්‍රිකෝණයක් කියලා. එතකොට ABC ත්‍රිකෝණයේ සමද්විපාද ත්‍රිකෝණ ප්‍රමේය කියලා ප්‍රමේයක් තියෙනවනේ. ඔයාලා ඒක ඉගෙනගෙන තියෙනවනේ. ඒ ප්‍රමේය යදුවට පස්සේ ඔයාලට මේකේ පේනවා ABC ත්‍රිකෝණයේ ABC කෝණයත් ACB කෝණයත් විශාලත්වයෙන් සමාන වෙනවා. මොකක්ද ඒකට හේතුව? සමද්විපාද ත්‍රිකෝණ ප්‍රමේය. ඒ ප්‍රමේයයන් කියවෙන්නේ සමද්විපාද ත්‍රිකෝණයක සමාන පාද දෙකක් තියෙනවනේ අනිවාර්යෙන්. ඒ සමාන පාද දෙකට සම්මුඛ කෝණ විශාලත්වයෙන් සමාන වේ කියන එක. අපි ඒක මෙතන සාධනය යටතේ පළවෙනි පේළිය විදියට ලියාගමු. මොකද්ද දැන් මෙතන අපි ලියන හේතුව? මෙතෙන්ට ලියන්න තියෙන්නේ සමද්විපාද ත්‍රිකෝණ ප්‍රමේය. එහෙම ලියුවත් කමක් නැහැ. මම මේකදී ඔයාලට මේකේ ප්‍රමේයම ඔයාලට ඔලුවට යන්න ඕන නිසා මම මුළු ප්‍රමේයම මෙතන ලියනවා. සමද්විපාද ත්‍රිකෝණයක සමාන පාද දෙකට අනුරූප කෝණ සමාන බැරි. නංගි මල්ලි ඔයාලට මේ ජ්‍යාමිතිය ප්‍රමේයයන් සේරම පොත පෙළ පිටුවෙන් පිටුව හොයන්න ගියාම කරදරයි නේද? මම ඔයාලට මේ වීඩියෝ ටිකේ අන්තිමටම ඒ සියලුම ජ්‍යාමිතිය ප්‍රමේයයන් තියෙන වීඩියෝ එකක් ඉක්මනටම ඔයාලට ගෙනත් දෙන්නම්. දැන් අපිට මේකේ දත්තයක් විදියට දීලා තියෙනව නේද? ABC කෝණයයි ACB කෝණයේ සමච්ඡේදක තමයි මේ O හිදී හමු වෙන්නේ කියලා. එතකොට ඔයාලා දන්නව නේද කෝණ සමච්ඡේදකයෙන් කරන්නේ ඒ කෝණය හරියටම සම කෝණ දෙකකට වෙන් කරන එක කියලා. ඒ තියරිය අනුව අපිට කියන්න පුළුවන් ABC කෝණය සමච්ඡේදනය වුණාට පස්සේ අනිවාර්යෙන්ම ABO කෝණයට OBC කෝණය හරියටම සමාන වෙනවා. එතකොට මේකේ අනිත් පැත්තට ACB කෝණය ගත්තම ඒකත් ACB කෝණය OC රේඛාවෙන් සමච්ඡේදනය වෙන නිසා ඒ කෝණයත් හරියටම සමකෝණ දෙකකට වෙන් වෙනවා. ඒ නිසා මේකේ අපිට ඊළඟ පේළිය විදිහට ලියන්න පුළුවන් නංගි මල්ලි ABO කෝණය. ABO කෝණය සමානයි OBC කෝණය. ඒ විදිහටම දැන් මේකේ අපි ABC කෝණයත් ACB කෝණයත් සමානයි කියලා කලින් අපිට සාධනය වුණානේ. ඒ නිසා ඒ විදිහටම ලියන්න පුළුවන් ACO කෝණයක්. ACO කෝණයත් OCB කෝණයත්
විශාලත්වයෙන් සමාන වෙනවා කියලා. මොකක්ද ඒකට හේතුව අපි ලියන්නේ? BO සහ OC කෝණ සමච්ඡේදක වන බැරි. මේ අනුව අපිට ලියන්න පුළුවන් මේ කෝණ හතරම සමානයිනේ. මේ දෙකත් සමාන නිසා මේවා සමච්ඡේද වෙන නිසා අපි කලින් සාධනය කළ විදියට OBC සමානයි OCB වේ. OBC කෝණයත් OCB කෝණයත් සමාන නිසා ඔයාලට සමද්විපාද ත්‍රිකෝණ ප්‍රමේයයේ විලෝමය මතකද? ඒ කියන්නේ ඒ ත්‍රිකෝණයක කෝණ දෙකක් සමාන නම් ඊට සම්මුඛ කෝණ අනිවාර්යෙන් සමාන වේ. ඒක අපිට ඉගෙන ගන්න තියෙන ප්‍රමේයක්. ඒ ප්‍රමේයයට අනුව අපිට කියන්න පුළුවන් OB සමානයි OC වේ කියලා. මොකද්ද මේකට හේතුව? ඒකට හේතුව වෙන්නේ සමද්විපාද ත්‍රිකෝණ ප්‍රමේයයේ විලෝමය. ත්‍රිකෝණයක කෝණ දෙකක් සමාන විට ඊට අනුරූප පාද සමාන වේ. එම නිසා BOC සමද්විපාද ත්‍රිකෝණයක් බව සාධනය වෙනවා. අපි මේ වගේ වීඩියෝස් ඉදිරියටත් දෙන්න බලාපොරොත්තු වෙනවා. ඔයාලට ප්‍රශ්නයට අදාළව දැනගන්න මොන හරි තියෙනම් කමෙන්ට් සෙක්ෂන් එකේ දාගෙන යන්න. ඔයාලට වගේම ඔයාලගේ යාළුවන්ටත් මේක දැනගන්න මේ වීඩියෝ එක ෂෙයා කරලා ලයික් එකකුත් දාන්න.